සුබ දවසක් ඔයාලා හැම දිනාටම. අද මේ වීඩියෝ එක කලබලයට කරේ. අද මම මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට කේක් එකක් හදන විදිය පෙන්වන්න. කෝපි කේක් එකක්. මේ ඒකේ දාන දේවල් මේ පහලින් දාලා ඇති. ඕන කෙනෙක් ඉන්නව නම් ඒක ඔයාලට බලන්න පුළුවන්. හරිම රසයි ඒ කේක් එක. මේ ඔයාලත් ඉතින් හදලා බලන්න. ගොඩක් රසටම තිබ්බා. හැමෝම කැමති එක එක රසට ඉතින් එක එක කෑම හදලා කාලා බලන්න හැමෝම කැමතිනේ. මමත් ඉතින් එක එක රසට හදලා බලනවා. මම ඉතින් ඒක කරන අතරතුරේ හැලපටිකුත් හදාගත්තා. හොඳම කුරක්කන් වලින් තමයි හැදුවේ. පාන් පිටියේ මේ මුකුත්ම මම එකතු කරේ නෑ. හැලප එකත් රසට මාව කඩවල් වල තියෙන පාන් පිටියෝ මේ එකතු කරලානේ. දවල්ට කහබතකුත් හදාගත්තා. මම සාමාන්‍යයෙන් බත් වේලනවා. හවසට තේ බොන්න බත් ගුලි හදාගන්න පුළුවන් නිසා. දවල්ට පැත්තක ගෙඩියකුත් තිබුණා. ඒකත් කැපුවා. ඒකේ පාට නම් ටිකක් අඩුවෙන් තිබුණේ. ඒ වුණාට ඒක හරි රසට තිබුණා. කුරුල්ලන්ටත් ඉතින් ටිකක් ගිහින් දෑවා. මොකද පළතුරු මේ දවස්වල කුරුල්ලන්ට ගොඩක් නෑ. ගස්වල උනත් හරිම අඩුයි. උන්න ගමන් වැස්සකුත් ආවා. වහින්න පාටක් තිබුණෙම නෑ. දැන් ඔය කේක් එකේ මේ අයිසින් එක තමයි හදාගන්නේ. කේක් එකත් හොඳට පිපිලා. රයිස් කුකර් එකේ තමයි කේක් එකත් හැදුවේ. හැලපත් හැදුවේ රයිස් කුකර් එකේ. ඔය කේක් එක අයිසින් කරගන්න තමයි හදන්නේ. ගොඩක්ම දූලත් කැමති නේද මේ වගේ දේවල් කරන්න. දූලත් ඉතින් අම්මලට ඉතින් කේක් හදලා දෙනවා ඇති. රස කෑම ඉතින් දූලගේ අතින් හදලා දෙන්න හරි කැමතිනේ. හැමදේම ගෙදර තියාගත්තම ටට්ටක් ගාලා මොනවා හරි හිතුණු ගමන් හදන්න පුළුවන්. බලන්නකෝ අපිට වහින තරම්. මේ දවස්වල මෙහෙට උන්නු ගමන් වහින. ඔන්න ඉතින් වැස්සෙදිම ඉතින් ඔන්න කේක් කපලා රස බලන්න තමයි මේ ජාමේ හදන්නේ. තේහෙකුත් හදාගෙන ඇත්තට මේ කේක් එක රසට තිබුණා.
එහෙනම් ඔයාලට සුබ දවසක්. ආයි දවසක හමු වෙනකන් ඔයාලට සරණයි.